පෙළ පොතේ දෙවන බස් දෙමළ පෙළ පොතේ මෙන්න මේ පින්තූරය පිළිබඳ විස්තර කිරීම අපි කොහොමද කරන්න කියලා බලමු. වාර විභාගය සඳහා ඔබට මේ වගේ පින්තූරයක් එන්න පුළුවන්. ඔබේ පෙළ පොතේ තිබෙන පින්තූරයක් ඔබට ලැබෙනවා. මේගේ අවස්ථාවක අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ පින්තූරය කොයි විදිහේ පින්තූරයක්ද, එයින් දැක්වෙන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම හඳුන්වනවා. මේ පින්තූර අපි බැලුමට අපි දන්නවා මේ පින්තූරෙන් කියවෙන්නේ පන්ති කාමරයක දර්ශනයක්. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා. ගුරුතුමියක් කියන්න පුළුවන් කාන්තාවක් ඉන්නවා. මේසයක් තියෙනවා, පුටුවක් තිබෙනවා, මල් පෝච්චියක් තිබෙනවා. ඒ හැර කළු ලෑල්ලක් එව නැත්තම් කරුම් බලෙහි බ්ලැක් බෝඩ් එකක් තියෙනවා. එළියෙන් ගස් දෙකක් විතර පේන්න තියෙනවා. මෙතෙන්දී අපි ඉස්සරලාම දන්වනවා හඳුන්වා දෙනවා මේ පින්තූරයෙන් මොකද කියවෙන්නේ කියලා. මෙම පින්තූරය පන්ති කාමරයක දර්ශනයක් දැක්වෙන පින්තූරයකි. මෙම පින්තූරය කියනකොට අපි පටන් ගන්නවා ඉන්ද පඩම්. මෙම පින්තූරය පන්ති කාමරයක ඔරු වහුප්පරයින් එහෙම නැත්නම් ඔරු වහුප්පරයි පන්ති කාමරයක් කාට්ටුම් කාච්චියාකුම් දැක්වෙන දර්ශනයක් වේ. පන්ති කාමරයක් දැක්වෙන දර්ශනයක් වේ. මෙම පින්තූරයේ පන්ති කාමරයක් කියලා කියනවට වඩා අර එහෙම කිව්වම විස්තරය සම්පූර්ණයි ආරම්භයම. ඊළඟට ගුරුතුමියක් ඉන්නවා. ඒක ලියන්න පුළුවන්. මේසයක් තියෙනවා, ලියන්න පුළුවන්. මේසෙ මත මල් පෝච්චියක් තියෙනවා, ඒක ලියන්න පුළුවන්. පුටුවක් තිබෙනවා. ගුරුතුමිය යමක් ලියමින් සිටිනවා. ඒක දැරියක් ශිෂ්‍යාවක් හිටගෙන ඉන්නවා. ආදි වශයෙන් අපිට මෙතෙන්දී විස්තර කරන්න පුළුවන්. හොඳයි බලමු පළමු වගන්ති කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඉන්ද පඩම් ඔරු වහුප්පරේ කාට්ටුම් කාච්චියාකුම්. ඔරු වහුප්පරේ කියලා කියන්නේ පන්ති කාමරයක්. කාට්ටුම් දක්වන කාච්චි දර්ශනයක් වේ. අපි දන්න මේ ආකුම් යදුවහම වේ. වාක්‍යයක අවසානය දැක්වීම. වේය ඔහු දරුවෙක්ය. ඒ ආදි වශයෙන් ලියනකොට මෙන්න මේ ආකුම් කියන පදය දෙමළෙන් ලියද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් සිංහලෙන් අර විදිහට වෙද්දී. දෙවෙනි වගන්තිය දෙවෙනි වාක්‍ය ඉංගු කියලා අපිට ලියන්න පුළුවන්. මෙහි. දැන් පින්තූරය අපි දන්නවා. පින්තූරයේ කියනවට වඩා පඩතිල් කියලා කියනවට වඩා පඩතිල් කියනට ඉංගු මෙහි ஒரு ஆசிரியை குருத்துமிයක් இங்கு ஒரு ஆசிரியை மெய் குருத்துமிයක් உட்கார்ந்து இருக்கிறாள் வாடி වී සිටි මෙහි ගුරුතුමියක් වාඩි වී සිටි. ஆசிரியை ஏதோ எழுதிக் கொண்டிருக்கிறாள். ஆசிரியை ஏதோ குருத்துமிය කුමක්දෝ எழுதிக் කොන්ඩු ඉරුක්කිරාල් කියන වචනේ තනි වචනයක් විදිහට ලියන්න පුළුවන්. කොන්ඩිරුක්කිරාල් කියලා ලියන්න පුළුවන්. කොන්ඩිරුක්කිරාල් ගුරුතුමිය කුමක්දෝ ලියමින් සිටි. ලියයි. එළුදු හිරාල් කියනවට වඩා එළුදි කොන්ඩිරුක්කිරාල් කියන එක වටිනාකම තියෙනවා. මොකද ඒක සම්පූර්ණ වාක්‍යයක් බවට පත් වෙනවා. එතකොට අපට හැම වෙලාවෙම මේ කොන්ඩිරුක්කිරාල් කොන්ඩිරුක්කින්ඩදු කොන්ඩිරුපාන් කොන්ඩිරුක්කිරාල් කියලා ආදි වශයෙන් කරනකොට කියනකොට ක්‍රියාපදයකුත් එක්ක යෙදෙන්නේ. ඕඩි කොන්ඩිරුක්කිරාල් දුවමින් සිටි. ඕඩි කොන්ඩිරුන්දාන් දුවමින් සිටියේය ආදි වශයෙන්. ஒரு பெண் பிள்ளை எலும்பி இருக்கிறாள். ஒரு பெண் பிள்ளை එක් ගැහැණු ළමයෙක් එළුම්බි ඉරුක්කිරාල් නැගිට සිටි.
එළුම්බි ඉරුක්කිරාල්. ஒரு பெண் பிள்ளை எலும்பி இருக்கிறாள். එක් ගැහැණු ළමයෙක් නැගිට සිටි. 5 ஒரு ஆண் பிள்ளை ஏதோ எழுதிக் கொண்டிருக்கிறான். මෙතෙන්දී නම් මම විශ්වාස කරන්නේ මෙයා මොනවද ලියනව නෙවෙයි. අපි ලියනවා වගේ පේන ඉඳ ලියන්න පුළුවන් ඕන. හැබැයි මෙහෙම ලියන්න පුළුවන්. මේක තව ලියන්න පුළුවන්. මේසைக்கு மேலே ஒரு பூப்பூச்சி இருக்கிறது. மேசைக்கு மேலே ஒரு பூப்பூச்சி இருக்கிறது. ஆசிரியருக்கு பின்னால் ஒரு கரும்பலகை காண முடியும். ஆசிரியைக்கு பின்னால் ஒரு கரும்பலகை காண முடியும். வகுப்பறைக்கு வெளியே ஒரு மரம் இருக்கிறது. ආදි වශයෙන් තවත් මේකට වාක්‍ය ලියන්න පුළුවන්. ඒ විදිහට අපිට වාක්‍ය පහ නිර්මාණය කරගන්න පුළුවන් මේ පින්තූරය බලලා ලේසියෙන්ම ඔබට ලැබෙන ලකුණු සම්පූර්ණ ප්‍රමාණයම මෙන්න මේ වගේ පුංචි වෙනස්කම් කරලා ඉංගු ඔරු ආසිරියයි ඉංගු මෙහි ඒ වගේ උපකාරක පද පාවිච්චි කරලා මේ වාක්‍ය ගොඩනැගීම ඉතාම ලේසි. සැලකිල්ලෙන් කරොත් එහෙම ඔබට මේ සඳහා දෙන සියලුම ලකුණු 5ක් 10ක් 15ක් වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය 20ක් වෙන්නත් පුළුවන්. ඔබට පුළුවන් මේ මුළු ලකුණු ප්‍රමාණයම මේ කාරණාව මතින් අරගන්න. හොඳයි එහෙමනම් අපි නැවතත් මේ වගේ පාඩමකින් මුණ ගැහෙමු. එතෙක් ඔබට ආයුබෝවන් වණකම්.